ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා Yellow Gold YouTube channel එකත් එකතු වෙන ඔබ හැමෝම. අපි අද කතා කරමු කුරුඳු වගාව සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා වන පොහොර මිශ්‍රණ දෙකක් වන යූරියා පොහොර මිශ්‍රණය සහ ඇමෝනියා පොහොර මිශ්‍රණය පිළිබඳව. ඉතින් කුරුඳු වගාව කරන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ යූරියා මිශ්‍රිත කුරුඳු පොහොර භාවිතා කිරීමද ඇමෝනියා මිශ්‍රිත කුරුඳු පොහොර භාවිතා කිරීමද වගාවට වඩා සුදුසු සහ දීර්ඝකාලීනව භාවිතා කිරීමේදී ඇතිවන වාසි අවාසි මොන. ඉතින් ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය තුන වන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් යන මූලද්‍රව්‍ය තුන තමයි මෙන්න මේ පොහොර මිශ්‍රණ දෙකෙහිම අඩු වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ඇමෝනියා මිශ්‍රණයේදී අපිට අමතරව සල්ෆර්ද ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ පොහොර මිශ්‍රණ දෙකෙහිම වෙනස තිබෙන්නේ ශාක වර්ධනය සඳහා අවශ්‍ය නයිට්‍රජන් ලබා ගැනීම සඳහා පෝෂකයේ විදියට යූරියා සහ ඇමෝනියා සල්ෆේට් භාවිතා කිරීම. ඉතින් අපි මෙන්න මේ යූරියා සහ ඇමෝනියා සල්ෆේට් වල වෙනස්කම් පිළිබඳව කතා කරමු. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම භාවිතා වන යූරියා පිළිබඳව කතා කරලෙමු. ගොඩක් අය දන්නවා ඉතින් යූරියා කියන්නේ මොන වගේ පොහොර එකක්ද කියන එක පිළිබඳව. ඉතින් දැන් වෙළඳ පොලේ වැඩි කාර්යක්ෂමතාවයක් සඳහා යූරියා හයිබ්‍රිඩ් පොහොරද ලබා ගැනීමට හැකියාවක් තියෙනවා පාරිභෝගිකයට. ඉතින් මෙන්න මේ හයිබ්‍රිඩ් යූරියා භාවිතය තුළින් අපට පොහොර අපත යාම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අපි යූරියා පොහොර භාවිතා කිරීමේදී ශාකවල ස්කන්ධ වර්ධනය වේගවත් කිරීමට හැකියාවක් තියෙනවා. ධාන්‍ය භෝගවල ප්‍රෝටීන් අන්තර්ගතය වැඩි කර ගැනීමට හැකියාව තියෙනවා. ශාකවල ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම සහ අපද්‍රව්‍ය නොමැතිව භාවිතා කිරීමේ පහසුව වගේ කරුණු පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇමෝනියා පොහොර භාවිතයට වඩා වැඩි නයිට්‍රජන් ප්‍රතිශතයක් අපට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා මෙන්න මේ යූරියා පොහොර භාවිතය තුළින්. මොකද යූරියා පොහොර වල 46%ක් වගේ ඉහළ නයිට්‍රජන් ප්‍රතිශතයක් අඩංගු වෙනවා. පොහොර අධික ලෙස භාවිතා කිරීම තුළ ශාකවල දැඩි පිළිසීන් ස්වභාවයක් ඇති කිරීම ශාකවල මරණයටද හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් කාරණයක් වන්නේ යූරියා තවත් පොහොර ගණනාවක් සමග මිශ්‍ර කිරීමට නොහැකි පොහොර එකක්. ඉතින් මෙන්න මේ කාරණේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. එහිදී වඩාත්ම සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ යූරියා ඩොලොමයිට් කුඩු සමග මිශ්‍ර කිරීම කළ නොහැකි. ඒ වගේම තමයි දවාලු, කැල්සියම් නයිට්‍රේට්, සරල සුපර් ෆොස්ෆේට්, දෙහි, හුණු, ජිප්සම් වැනි ද්‍රව්‍ය සමගද යූරියා මිශ්‍ර කිරීම කළ නොහැකි. එමගින් සංයුතිය උදාසීන වීම මගින් පසට විශාල ලවණ ප්‍රමාණයක් මුදා හැරීමට හැකියාවක් තිබෙනවා. එමෙන්ම මෙන්න මේ හේතුව නිසා තමයි ඩොලොමයිට් භාවිතයෙන් පසු අවමය සති දෙකක්වත් පසුව පොහොර යෙදීමක් කරන්න කියලා කියන්නේ. මොකද යූරියා ඩොලොමයිට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඔබ ලබා දෙන පොහොර වල නිසි ක්‍රියාකාරීත්වයක් ලබා ගැනීමට නොහැකි වෙනවා. සහ ශාකවලට උරා ගැනීමට කලින් වාෂ්ප වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණය පිළිබඳව ගොඩක් අය දැනුවත් නැහැ පොහොර භාවිතයේදී. ඉතින් එකට මිශ්‍ර කර හෝ එක ළඟ දිනයන්හි යූරියා භාවිතයෙන් වළකින්න. ඉතින් අපි මේ කතා කරන අනෙකුත් ඇමෝනියා සල්ෆේට් ගත්තම ඇමෝනියා සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරලා කිරීමකින් තමයි ඇමෝනියා සල්ෆේට් කියන සංයෝගය හදාගන්නේ. ඉතින් මෙන්න මේ ඇමෝනියා සල්ෆේට් තුල අපට නයිට්‍රජන් විදියට 20.6ක් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ යූරියා වල මිල අධික බව සහ යූරියා හිඟය නිසා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා ඇමෝනියා මිශ්‍රිත පොහොර භාවිතය සුදුසුයිද කියන එක. ඉතින් මෙන්න මේ ඇමෝනියා පොහොර යූරියා වලට වඩා අඩු මුදලකින් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම යූරියා හිඟයට ආදේශකයක් විදියට අපට භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම යූරියා වලට වඩා වැඩි ඉක්මනින් ශාක වලට උරා ගැනීමට මේ පොහොර එකට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අනිකුත් පොහොර සමග මිශ්‍ර කිරීමට පහසුයි. ජලාකර්ෂණ හැකියාව අඩු නිසා පොහොර දිය වී යාම අඩුයි. ඒ වගේම ගබඩා කිරීමට පහසු වෙනවා. ඒ වගේම තමයි නයිට්‍රජන් සහ සල්ෆර් යන දෙකම අපිට මෙම ඇමෝනියා සල්ෆේට් පොහොර භාවිතා කිරීම තුළින් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් කුරුඳු වගාව තුලදී මෙන්න මේ පොහොර වර්ග දෙකම භාවිතා කරනවා අපිට දැක ගන්න පුළුවන්.
ඒ වගේම තමයි වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ මෙන්න මේ ඇමෝනියම් මිශ්‍රිත පොහොර පසට යොදපුවාම හයිඩ්‍රජන් අයන වැඩි වෙලා කැල්සියම් අයන අඩු වීමක් සිදු වෙනවා. ඉතින් මෙන්න මේ ඇමෝනියම් මිශ්‍රිත පොහොර භාවිතා කිරීම තුළින් පස ආම්ලික වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඉතින් සාමාන්‍යයෙන් යූරියා පසට යෙදූ විට පස ආම්ලික වන තරමට වඩා 3 ගුණයකින් පමණ ඇමෝනියා මිශ්‍රිත පොහොර පසට යෙදූ විට පස ආම්ලික වන බව කිව යුතුයි. මෙන්න මේ ඇමෝනියා මිශ්‍රිත පොහොර වේලි කලාපය තුල භාවිතා කිරීම වඩාත් සුදුසුයි. මොකද වේලි කලාපීය පස තුල කැල්සියම් අයන වැඩි ප්‍රමාණයක් පවතින බැවින් යම්කිසි තුලිතතාවයක් පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. එම නිසා තෙත් කලාපීය පසට සාපේක්ෂව මෙන්න මේ ඇමෝනියා පොහොර භාවිතය වේලි කලාපයට සමයි සුදුසු වන්නේ. අපි මේ කතා කරන යූරියා සහ ඇමෝනියා සල්ෆේට් යන දෙකම අපි භාවිතා කරන්නේ ශාකයක අවශ්‍ය නයිට්‍රජන් පෝෂකය ලබා දීම සඳහා. ඉතින් එහිදී යූරියා භාවිතා කිරීම තුළින් අපිට වැඩි නයිට්‍රජන් ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා ඇමෝනියා පොහොර භාවිතයට සාපේක්ෂව. ඒ වගේම තමයි අපි අද කතා කරන කුරුඳු වගාවේදී යූරියා මිශ්‍රිත පොහොර භාවිතය මගින් ඇමෝනියා මිශ්‍ර පොහොර වලට වඩා වැඩි ශාක වර්ධනයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් වගාව තුළදී වැදගත්ම සාධකය වන්නේ ගසේ පිටත පොත්තයි. ඉතින් මෙන්න මේ යූරියා භාවිතය තුළින් කුරුඳු ගසේ පොත්ත තුනී වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිසි කලට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වුවහොත් ගස් වැලි වී අපට අස්වැන්න ලබා ගැනීමට හැකියාව අඩු වෙනවා සහ අපේගේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු සහ වියදම අඩු කර ගැනීම සඳහා ඇමෝනියා මිශ්‍රිත පොහොර භාවිතයට දැන් ඉඩම් හිමියන් ගොඩක් පෙළපිලා තිබෙනවා. නමුත් තෙත් කලාපය තුලදී කුරුඳු ඉඩම් සඳහා පොහොර භාවිතා කිරීමේදී යූරියා පොහොර මුර දෙකකට ඇමෝනියම් මිශ්‍රිත පොහොර මුර එකක් වගේ යෙදීම තමයි සුදුසුම. මොකද පස ආම්ලික වූ පසු ශාක වලට පෝෂක උරා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඉන්පසු ඔබ ශාක වලට කොතරම් පොහොර ලබා දුන්නත් එම පෝෂක ශාක වලට උරා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. එම හේතුව නිසා ඔබ අස්වැන්න බෙහෙවින්ම අඩු වීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි කුරුඳු පැල සිටුවා අප පොහොර ලබා දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. එහිදී වඩාත් යෝග්‍ය වන්නේ යූරියා මිශ්‍රිත පොහොර වසර එකහමාරක්වත් යන තෙක් භාවිතා කිරීම තමයි. මොකද කුරුඳු පැල ශීඝ්‍රයෙන් වර්ධනය කර ගැනීම සඳහා නයිට්‍රජන් පෝෂකය ඉතාමත් වැදගත්. එම හේතුවෙන් යූරියා භාවිතය තමයි වඩාත් සුදුසු වන්නේ පැල කුඩා කාලයේදී. ඉතින් ඔන්න ඔය ටික තමයි අද ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න.